සුබ දවසක් වේවා හැමෝටම. මට අද අහම්බෙන් වගේ සතෙක් මුණ ගැහුණා. ඒකත් ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්නයි මම මේ අද හදන්නේ. මේ සතා ලේසියෙන් කොහෙවත් හොයලා හම්බ වෙන සතෙක් නෙවෙයි. අහම්බෙන් එදිනදා අපිට හම්බ වෙන සතෙක් තමයි. මටත් අහම්බෙන් මේ සතාව මුණ ගැහුණේ. මං කලින් දැකලා තිබ්බත් මට වීඩියෝ කරගන්න අවස්ථාවක් තිබිලා නැහැ. අද තමයි මම වීඩියෝ කරගන්න අවස්ථාව මට ලැබුණේ. මමත් හරියටම මෙයාගේ නම මොකක්ද කියලා දන්නේ නැහැ. ගොඩක් අය දෙහි කොළයෝ කියලා එහෙම කියන්නේ. මෙයාට තමයි දෙහි කොළයෙක් කියලා අපි මෙයාව හඳුන්වමු. මේ දෙහි කොළය තනිකරම දෙහි ගහක කොළයක විදිහට තමයි හැදිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට බලපුවම දෙහි ගහක කොළයක් බිම වැටුණාට පස්සේ ඒකට අතපය ඇවිත් වගේ තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ වුණාට මූ ඇත්තටම ජීවියෙක්. මේ ඔයාලට පේනවනේ මූ තනිකරම කොළයක්ම තමයි. ඒ වුණාට අතපය අඬු ටික තියෙනවා. ඒ වගේම මූ ඇවිදිනවා. ඔළුවක් එහෙම මුකුත් විශේෂයෙන් පේන්න දෙයක් නැහැ. ඒ වුණාට අඬු තියෙනවා. අඬු වලින් ඇවිදගෙන යනවා ඌ. මේ සතුන් කොහොම හැදෙනවද? කොහොම පණයනවද? කොහොම ජීවත් වෙනවද? දෙහි ගහේම ඇත්තටම හැදෙන්නේ. ගස්වල කොළ වලින්ම බිහි වෙන්නේ. ඒවා හරිම ප්‍රශ්න සහගත ගැටලු තමයි. තනිකරම බැලූ බැල්මටම ශාක පත්‍රයක්ම තමයි. ඒකේ ශාක පත්‍රයක නාරටි වින්‍යාසය මේ ඔක්කොම දේවල් ටික මේ මුගේ ශරීරයේ දකින්න ලැබෙනවා අපිට. ඒ වුණාට මේ ශාක පත්‍රය ඇවිදිනවා. මේ දෙහි කොළයට මම වීඩියෝ කරනවා කියලා දැනුණා ඌට. ඒ ගම එකපාරටම උගේ ක්‍රියාකාරීත්වය නැවතුවා. දැන් බලන්න හෙල්ලෙන්නවත් නැතුව ඔහේ ඉන්න හැටි. මම ගොඩ වෙලාවක් බලාගෙන හිටියත් ආයේ ඌ හෙල්ලුනේම නෑ. ඔහේ මැරුණා වගේ ඔහේ එක විදිහටම ඉන්න පටන් ගත්තා. නැත්තම් ස්වභාවිකම ගහක කොළයක් විදිහට ඔහේ හෙල්ලෙන්නේ නැතුව තියෙනවා. මේ දෙහි කොළයෝ ඔයගොල්ලන්ටත් බාකද හම්බ වෙලා තියෙන්න පුළුවන්. දෙහි කොළයෝ වගේම ලී දඬු වලට චූටි දර කෑලි වලට වගේ වන්ට කකුල් ඇවිත් වගේ ඉන්න සතුත් අපිට දකින්න ලැබිලා තියෙනවා පරිසරයේදී. ඔයාලටත් මේ වගේ සතුන් මුණ ගැහිලා තියෙනවද? ඒගොල්ලන්ගේ ජීවන රටාව කොහොමද? දන්න නොදන්න හැම කරුණක්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරමු. මම නොදන්න කරුණු ඔයා දන්න කරුණු හැමෝටම බලන්න පුළුවන් වෙන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක නැගී සිටියට.